පක්ෂ සංවිධායකට මයික් එක ඔන් වෙනවා. ඒ වගේම සභානායකවරට මයික් එක ඔන් වෙනවා. ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරයෙක්ට රීති ප්‍රශ්නයක් කිව්වොත් ඉතා පහසුවෙන් මයික් එක ඔන් වෙනවා. හැබැයි විපක්ෂ නායකවරයාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන කාරණයක් ගැන කරුණු කියන්න බෑ. ඉතින් අද දිගින් දිගටම හිතල මතලම කියන්නේ අද විපක්ෂයේ ප්‍රධානීන්ට මුල් අවස්ථාවේ දවස් තුල කරුණු කියන්නට ඉඩ නොදෙනවා කියන අරමුණම පෙරදරි කරගෙන කතානායකතුමා ක්‍රියා කරව බව පෙනී ගියා. අත් වශයෙන්ම අපි තාමත්ම කනගාටු වෙනවා. අපක්ෂපාතීව පක්ෂයක් පාටක් නැතුව කටයුතු කළ යුතු කතානායකවරයා එලෙස කටයුතු කිරීම ගැන. දැන් එවැනි තත්වයක් තුල විපක්ෂ නායකවරයාටත් ආණ්ඩු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාටත් ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන කාරණා ගැන වචනයක්වත් කතා කරන්න නොදෙන එක ගැන විරෝධය පාලා තමයි අද දින අපි විපක්ෂයේ മന്ത്രിවරු එළියට බැස්සේ. පාර්ලිමේන්තු වර්ජනය කරේ. කියන්නේ කතානායකවරයා තේරුම් ගන්න ඕනේ මේක මෙහෙම කරන්න බෑයි කියන්නේ. විපක්ෂ පැත්තේ ඉන්නවා ආණ්ඩු පැත්තේ ඉන්නවා. ඉතින් ඕන ආණ්ඩු වෙන්නේ ආණ්ඩුවට බලය වැඩි නිසානේ. හැබැයි ආණ්ඩුවට බලය වැඩි කියලා විපක්ෂයේ මර්ධනය කළා විපක්ෂයට සවන් දෙන්නේ නැතුව විපක්ෂයේ හඬට ගරු කිරීමක් නැතුව විපක්ෂ නායකතුමාට විපක්ෂයේ සංවිධායකතුමාට ගරු කිරීමක් නැතුව මේ කරන වැඩේ වැරදි ප්‍රජාතන්ත්‍ර විරෝධී. දැන් මේ නිසා අපි තීරණය කළා තියෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේට ඒ වගේම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්න වර්තමාන කතානායකවරයාගේ මේ හැසිරීම පිළිබඳව. අත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවේ අනෙකුත් විපක්ෂයේ മന്ത്രിවරුන්ට දරන්න බැරි තරමට හැඟීම් බර වෙන තරමට වේදනා කරන තරමට පහත් ලෙස විපක්ෂ නායකවරයාටත් විපක්ෂයේ සංවිධායකවරයාටත් සැලකුවා. එලෙස සැලකිලි ලබන්නට විපක්ෂයේ සූදානම් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට විපක්ෂයට එක විදියට සාධාරණ සැලකන්න. කතානායකවරට යුතුකමක් තියෙනවා. වගකීමක් තියෙනවා. සම්ප්‍රදාය එකයි. ඒ නිසා දිගින් දිගටම මේ සිදුවන පීඩනය ගැන අපි විරෝධය පාන්නයි අද පාර්ලිමේන්තු වර්ජනය කරේ. අපි හෙට දවසේ කටයුතු ගැන අපි නැවත සලකලා බලනවා. මොකද මේක දිගින් දිගට සිද්ධ වෙන්න දෙන්න බෑ. මේ පාර්ලිමේන්තුව මේ රටේ හැමෝගෙම පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව තුල වර්තමාන රජයට ඡන්ද දුන්න අයගේ මතයත් විපක්ෂයේ ඡන්ද දුන්න අයගේ මතයත් පෙන්වුම් කළ යුතුයි. විපක්ෂයට සමන් දිය යුතුයි. විපක්ෂයේ හඬ යටපත් කරන්න විපක්ෂයේ ප්‍රධාන නායකයන් වගකීමෙන් කරන කතාවන් මේ නතර කරන්නට ඉඩ සැලසීම ඉතාම නරකයි. දැන් අත් වශයෙන්ම දැන් මම කරුණු දක්වන අවස්ථාවේදී මගේ නම සඳහන් කරලා මට චෝදනාවක් එල්ල කරාම මගේ නිර්දෝෂීකම ප්‍රකාශ කරන්න කලින් මගේ කතාව නතර කරන්න. ඉතින් කවදාවත් වෙලා නැද්ද දේවල්? අපි මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ മന്ത്രിවරු. ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ අපිට හැඟීමක් තියෙනවා. හැබැයි අපි යටත් වෙන අය නෙමෙයි. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ ආණ්ඩු බලයේ ශක්තියට යටත් වෙලා එහෙම නැත්නම් කීකරුව මොන්ටිසෝරි එක ළමයි වගේ ඉස්කෝලේ මේ ටීචර්ගේ යටතේ ඉන්න ශිෂ්‍යයෝ වගේ ඉන්න නෙමෙයි. හරිනම් හරි වැරදි නම් වැරදි කියලා කියන්න යහපත් දේ කතා කරන්නයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා අද වෙච්ච දේ නැවත නොවිය යුතු දෙයක්. මේ පාර්ලිමේන්තුව යථා ලෙස පවත්වාගෙන යන්න, මේ පාර්ලිමේන්තුව යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න, මේ පාර්ලිමේන්තුව සාරවත් වෙන බවටපත් වෙන්න ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සහයෝගයෙන් කටයුතු කරන්න නායකත්වයේ දී උත්තේ කතානායකවරයාට. කතානායකවරයාගේ නායකත්වයේ නැති වෙන තැන විශාල බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඔබ දන්නවා මීට කලින් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට විරුද්ධව කමිටුවක් පත් කළා. එතුමා විනයානුකූලව කටයුතු කරේ නැහැ කියලා චෝදනා කළා. විපක්ෂයේ മന്ത്രിවරු චෝදනා කළා බිමල් රත්නායක මේ සභානායකතුමත් විනය විරෝධීව කටයුතු කරලා තියෙනවා. ඔහුට අදාළවත් කමිටුවක් පත් කරන්න කියලා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ කමිටුව පත් කළා. බිමල් රත්නායක මෙතුමා සම්බන්ධව සොයා බලන්න කමිටුව පත් කළේ නැහැ. ඩබල් ස්ටෑන්ඩඩ්. පක්ෂපාතී භාවය. චෝදනා හරිද වැරදිද කියලා විභාග කරන්න. අනිවාර්යයෙන්ම ඒ කමිටුව පත් කළ යුතුයි. එහෙම නැත්නම් කමිටු දෙකම පත් කරන්න අවශ්‍ය නැහැ. අත් වශයෙන්ම ඒ තියෙන කරුණු අනුව ඒක කතානායකවරයාට කතා බහ කරලා සමතයකට පත් කරන්න පුළුවන් කාරණා. හැබැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව එක විදිහකට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව තව විදිහකට කටයුතු කරනවා නම් කතානායකතුමාගේ පක්ෂපාතීත්වය පිළිබඳ අපිට ගැටලුවක් මතුවෙනවා.